මේක මේ Hisense 3000 watt inverter එකක්. මේ section එක සම්පූර්ණයෙන්ම damage වෙලා හදන්න ගිහලා පාත් එකම damage වෙලා තිබ්බේ. මම මේක දැම්මේ ඒක කියන්න නෙමෙයි මේ මෙතන මේ තියෙන මූලික අවශ්‍යතා ටික මේ ඔයගලන්ට කියලා දෙන්න. මේ IGBT 4 මේ high දෙක තමයි දෙපැත්තේ තියෙන්නේ. high දෙක කියන්නේ මේ output දෙක equal වෙන්න ඕනේ. මේකයි continuously පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ මේ body එක continuity පෙන්වන්න ඕනේ. ඊට මේ දෙක යන low දෙක මේ දෙපැත්ත මේ ළඟ තියෙන දෙක. මේ දෙකේ මෙන්න මේ අන්තිම අගය කියන්නේ drain එක කියලා කියන්නේ. මේ දෙක equal වෙන්න ඕනේ. මේකයි equal වෙන්න. මේකේ continuity පෙන්වන්න ඕනේ. ඊට අමතරව මේ ඇතුලේ තියෙනවා 10k resistor parallelly තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අග්‍රේ අපි check කරාම ohm scale එකේ 10k පෙන්වන්න ඕන. ඒක හතරෙම පෙන්වන්න ඕන. ඒක තමයි දෙවෙනි අවශ්‍යතාවය. ඊට පස්සේ මේ කාඩ් එකේ සඳහන් වෙලා තියෙනවා ඒක පැහැදිලි නැතුව ඇති. කාඩ් එකේ තියෙනවා H1 කියන එක. H1 කියන එක මේක මෙන්න මේ ගේට් එකෙන් යන්න ඕනේ. ඒ කියන්නේ ගේට් එක මෙතන මේ පැත්තේනේ තියෙන්නේ. මෙතනනේ තියෙන්නේ. මේක කනෙක්ට් වෙන්න ඕනේ ඒකට. H1 කියන එක. ඊට පස්සේ VS1 කියන එක මේ පැත්තට කනෙක්ට් වෙන්න ඕන. එතකොට මෙතනට කනෙක්ට් වෙන්න ඕන මේක ලෝ පැත්තනේ. 1L low කියලා තියෙනවා. ඒක කනෙක්ට් වෙන්න ඕන මෙතනට. ground එක මෙතනට. ආයි මෙතනට 2L low කියන එක කනෙක්ට් වෙන්න ඕන. මෙතනට ground එක. මෙතනට 2HO කියන එක කනෙක්ට් වෙන්න ඕන. එතකොට ඊට පස්සේ මේ පැත්තට VS2 කියන එක කනෙක්ට් වෙන්න ඕන. මේ පැත්තට. එතකොට ඒ ටික complete නම් මේ section එක ගොඩක් දුරට හරියනවා. අපිට check කරගන්න හොඳ ක්‍රමයක් තමයි මේ DC oscillation පැත්ත off කරලා, ඒ කියන්නේ isolate නොවන විදිහට හදලා මේ පැත්ත විතරක් on කරගෙන sine wave එක generate වෙනවද කියලා මුලින් බලන්න. මොකද නැත්තම් මෙහි issue එකක් තිබ්බොත් එහෙම මෙතන DC oscillate වුණොත් මෙතන 400 volts හදනවා. 400 volt DC නිසා ආයෙ ලොකු damage එකක් වෙනවා. මේක නවත්ත ගන්න ඉස්සෙල්ලා check කරගන්න ඕන එහෙම. Thank you.